සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන දරුවෝ මේ දවස්වල ගොඩක් පීඩණයෙන් ඉන්නවා, වැඩ කරනවා, කාර්ය බහුල වෙලා ඉන්නවා. ඒ අතරේ අන්තිම දවස් ටික කොහොමද අපි හරියට මැනේජ් කරගන්නේ කියලා ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මොකද දරුවෝ ගොඩක් අය කාලයක් තිස්සේ පාඩම් කරනවා වගේම අවසාන දවස් ටික නිවැරදි විදියට කළමනාකරණය කරගන්නේ නැහැ. ඒ වගේම අවසානයේට පාඩම් කරගන්න ඉන්න දරුවොත් පොත් ගොඩක් මැද අතරමං වෙලා ඉන්නවා මිසක් අඩුතරමින් සමත් වෙන්න අවශ්‍ය දේවත් කරගන්නේ නැහැ. තමන් හරියට මැනේජ් කරගත්තොත් තමයි විභාගේ හරියට ලියන්න පුළුවන් වෙන්නේ. විභාගයට ලියනවා කියන්නේ දැනුම විතරක් නෙමෙයි. සියල්ල පාඩම් කරපු එක විතරක් නෙමෙයි. ඒ වගේම විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය මානසික සහ පාරිසරික සාධක. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ වටපිට මම මේ කියලා දෙන්න යන විදියට හැදෙන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකන් එකතු වෙන්න. ඊට හේතුව තමයි ඔයාට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකෙන් විභාගයේ දවස් ටික කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා ඔයාලට ලොකු අවබෝධයක් ලැබෙනවා. ඉතින් විභාගයේ ඉහළම ප්‍රතිඵලයක් ගන්න, විභාගයට ගිහිල්ලා හොඳට වැඩ කරන්න, හොඳට ලියන්න උත්තර මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි. ඒ නිසා මේක බලන්න ඔයාගේ යාළුවෝ අතරේ ඔයාලගේ WhatsApp group වල මේක share කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. හරි. ඉතින් අද මම මේ presentation එකට දාලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාග සඳහා ඉහළම උපදෙස් 5 කියන කාරණාව. මේක උපදෙස් 5ක් විතරක් නෙමෙයි. මේ උපදෙස් 5ට වඩා එහාට ගියපු යම්කිසි කාරණා මේ ස්ලයිඩ් ටික ඇතුලේ තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ස්ක්‍රීන් ෂෙයාරින් කරලා මේක මම ඔයගලත් එක්ක සාකච්ඡා කරන්න හිතුවේ. මගේ මනසට එන හැමදේම සංක්ෂිප්තව ඔයගලන්ට කියනවට වඩා ගලාගෙන යෑමක් එක්ක මම හදාගත්ත දේ ඔයගලන්ට දෙන්න ඕනේ නිසා. ඉතින් විභාගයකට ආසන්න වෙද්දී නිවැරදි සූදානම කියන එක අපිට මාර විදිහට වැදගත්. ඉතින් මේ සූදානම් වීමේදී කාරණා කීපයක් වෙනවා. එකක් තමයි ඔයාට හරියට හදාගත්ත වැඩසටහනක් හදාගන්න අපි මේකේ කියලා දෙන එක. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ ආතතිය අඩු කරගෙන මේ දවස් ටික හරියට කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න එක. ඉතින් මම ඔයගලන්ට ඇඩ් කරන පළවෙනි උපදේශය ඇතුලේ මම ඔයගලන්ට කාරණා තුනක් මෙතන පෙන්නලා තියෙනවා. ඒකක් තමයි කාල කළමනාකරණය සහ කාලසටහන. මේ කාරණාව මාර එකක්. මොකද මේ දවස් ටික ඔහේ වැඩ කරලා හරියන්නේ නැහැ. විභාගෙට තියෙන දවස් 7ක්ද 4ක්ද 3ක්ද කියන එක නෙමෙයි. විභාගයේ සැලසුමක් ඇතුව මම මේ වෙලාවේ මේක කරනවා, මේ වෙලාවේ මේක කරනවා, මේ වෙලාවේ තමයි පන්තියේ තියෙන්නේ, මේ වෙලාවේ තමයි මේ දේ කරන්න තියෙන්නේ. මේ විදිහට ඔයාට දවසේ ටයිම් ෆ්‍රේම් එකක් තියෙන්න ඕනේ. විෂය ඇතුලේ ටයිම් ෆ්‍රේම් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම විෂය ටයිම් ෆ්‍රේම් එකක් තියෙන්න ඕනේ. මේ ටික ඔයා අනිවාර්යයෙන්ම හදාගන්නම ඕනේ. ඒ ටයිම් ෆ්‍රේම් එක හදාගත්තොත් ඔයාට විෂයන් 9ටම හරියට බැලන්ස් කරලා වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ එක තමයි ඔයා ප්‍රමුඛතාවය අඳුන ගන්න ඕනේ. මේ ප්‍රමුඛතාවය අඳුන ගන්න එකේ ක්‍රම දෙකක් තියෙනවා. ඒක එකක් තමයි ඔයා ඔයාගේ විෂයන් අනුව ප්‍රමුඛතාවය හදා ගන්න ඕනේ. හැම දරුවෙක්ටම හැම විෂයක්ම බැරි වෙන්නේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා සමහර විෂයන් වල පරතරයට ගියපු, සමහර විෂයන් තේරෙන්නේ නැහැ. සමහර විෂයන් වලට වැඩ කරලා මදි. එතකොට ඔයාට විභාගයට කිට්ටු වෙද්දී මේ විෂයන් 9ටම උත්තර ලියන්න වෙනවනේ. කැමැති වුණත් අකමැති වුණත් එතකොට මේ 9 බැලන්ස් වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ප්‍රතිඵල සටහන උනත් ලස්සන වෙන්නේ. ඔයාට තැනකට ගිහලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඔයා උපයාගත්ත දේ සමතුලිතතාවය තේරෙන්නේ නැත්නම් මිනිස්සු හිතන්නේ ඔයාට එකක් පැත්තයි පුළුවන්. නෑ, ඔයාට දැනුම තියෙනවා හැම දෙයක් පැත්තෙම. ඔයා ජීවිතේ එක දෙයක් තෝරගෙන ඉස්සරහට යනවා වෙන්න පුළුවන්. නමුත් ඔයා මේකේ ඕවරෝල් perform කරන්න ඕනේ. performance පෙන්වන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම මේ 9 ගැන මම තෝරගත්ත දේ ඇතුලේ මට පුළුවන්කමක් තියෙනවායි කියන එක. ඒ නිසා ඔයා මම එකයි කිව්වේ මේක විෂයන් ඇතුලේ ඒක තියෙනවා වගේම විෂයක් ගත්තාම විෂය ඇතුලේ ප්‍රමුඛතාවයක් තියෙනවා. අපි කියමුකෝ විද්‍යාව ගන්නවා. විද්‍යාව ඇතුලේ පුළුවන් කොටස් තියෙනවා, බැරි කොටස් තියෙනවා. එතකොට ඒ ටික අඳුනගෙන පුළුවන් දේ හැම වෙලෙම නිතර කර ඉන්න එපා. බැරි දේත් අරගෙන බැරි දේටත් ප්‍රයොරිටි එක දීලා ප්‍රමුඛත්වය දීලා ඔයා ඒ ටිකත් කරන්න. එතකොට විෂය සමතුලිතව ඔයාට පුළුවන් වෙනවා. ඊළඟට තමයි ඔයාගේ කාලසටහනට නම්‍යශීලී බවක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හිතන් ඉන්නවා හවස 6 ඉඳන් 7 වෙනකන් ගණිතය කරන්න. හැබැයි ඔයාට ලොකු තදොළුවේ කැක්කුමක් එනවා. එතකොට ඔයාට 6 ඉඳන් 7 වෙනකන් ඒක කරන්න බෑ. ડોක්ටර් ගාවට යන්න වෙනවා. බේට් ටිකක් ගන්න. එතකොට ඔයා 6 ඉඳන් 7 වෙනකන් ඒක නොකර කියලා කියන්නේ ඉතාලට ගණිතයේ ඒ පාඩමේ කොටස නොකර ඉන්නද නැහැ. සමහර වෙලාවට ඔයා ඒ වෙලාවේ ඒක කරලා ඔයාට සමහර වෙලාවට රෑ කෑම චුට්ටක් එහෙම කරගෙන පාඩම් කරන වෙලාවෙන් අනික් විෂයන් වල විනාඩි 10ක් හරි අඩු කරගෙන මොකක් හරි නිදණ්ඩ කලින් ඒ වැඩ ටික ඉවර කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට කාලසටහන ඕනම වෙලාවක නම්‍යශීලී කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර ලාට නිදිමතක් ආව ලොකුවට ඔය කාරණා දෙක මාරු කරගන්න පුළුවන් වෙන්න ඕනේ වාට. එහෙම නැති වුණොත් එහෙම ඒක ලොකු කරදරයක් බවට ඔයාටපත් වෙනවා. මොකද ඔයාට විවේකෙත් ඕනේ. ඔයාට ඒ වලට එන ප්‍රශ්නෙට ගැටලුවකුත් ඕනේ. උත්තරයක් ඕනේ. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ වැඩ ටික ඔයා ඉවර කරන්නත් ඕනේ. නිසා කාලසටහන ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට මේක හදාගන්න.
තව කෙනෙක් එකක් ගෙනල්ලා ඔයාට ප්ලේස් කරගන්න නෙමෙයි. ඔයාට ගලපෙන විදිහට උදේ 4 ඉඳන් රෑ 10 වෙනකන් නම් වැඩ කරන්නේ. මේක මම මොකද්ද කරන්න කියලා මේ දවස් ටිකේ හරියට මැනේජ් කරගන්න. ඊළඟට තමයි මගේ දෙවැනි උපදේශ කියන්නේ නිරෝගී ජීවන රටාව. මොනවා පාඩම් කරත් වැඩක් නැහැ. ඔයා රෝගියෙක් විදිහට නම් විභාගයට යන්නේ. ලෙඩෙක් විදිහට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ උණ, කැස්ස, හිම්බිරිස්සාව, අසනීපය, ඩයරියා තත්ත්වයක් මේ මොනවා තිබුණත් ඔයාට අසනීප වෙච්ච ගම සමහරට ආයට ඇදුම තියෙනවා. මේ ප්‍රශ්න ගොඩක් මැද්දේ දරුවෝ ඉන්නේ. පීනසිය තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයාගේ නිරෝගී ජීවන රටාව කියන එක මේ දවස් ටිකේ තිබ්බොත් තමයි ඔය ගිහිල්ලා ඔය පැය දෙකේ හරියට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔය පේපර් එකේ තියෙන කාලපරාසයේ ඔයාට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට මේ කියවන දවස් ටික හරියට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාට වෛද්‍යවරයෙක් ප්‍රතිකාරයක් අවශ්‍ය නම් ඔයා ඒ දේ මේ දවස් ටිකේ ලබාගත යුතුමයි. විභාග ඉවර වෙලා අරගෙන වැඩක් නැහැ. ඒ වගේම තමයි මම ඔයාලට මෙතන ගොඩක් ළමයි අවුල් කරගන්න කාරණාවක් යටින් දාලා තියෙනවා. නිින්ද කියන එක දිනයකට පැය 7ක් 8ක්වත් නිදා ගන්න ඕනේ. ඔයාට තියෙන වර්ක් ලෝඩ් එක වැඩි නම් අවම පැය 6 නම් නිදා ගන්න ඕනේ. ඒක අක්‍රමවත් කරගන්න එපා. රැයට නිදා ගන්න වෙලාවෙ නිදාගෙන ඊළඟට මොකද පේපර් මහරය ලියන්න නැහැනේ. ඔයාගේ මනස ට්‍රේන් කරන විදිහට තමයි ඔයාට ගිහලා විභාගේ ලියන්න වෙන්නේ. ඒ නිසා ඔයා මේ ගෙවෙන දවස් ටික නිදන්න පුරුදු කරගත්තොත් දවල් වලුවේ රැය තිස්සේ හැරලා ඉන්න පුළුවන් වුණොත් විභාගෙට හෙට ගියලත් අද රැය හැරලා ඉන්නවා. විභාගේ වෙලාවට ගිහලා නිදා ගන්නවා. ගොඩක් දරුවන්ට මේක වෙනවා. ඉතින් මේක කීප දෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. අපිට පාඩම් කරලා පුරුදු රෑ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න මේවා මේ ප්‍රශ්නත් එක්ක අපිට අමාරුයි දවල්ට වැඩ කරන්න. ඒ නිසා අපි රෑට වැඩ කරන්නේ කමක් නැහැ. ඔයා කුමාරි විභාග වෙනින් පාඩම් කරන්න මෙපා. ඒ පාඩම් නොකර යන්නේ. ඒ නිසා අනිවාර්යෙන් වැඩ කරන්න ඔයාට සුසු වෙලාව තෝරගන්න. හැබැයි කොතනකදී හරි ඔයාගේ පැය 6ක 7ක නිින්ද ඔයා බැලන්ස් කරන්න නැත්නම් මේ ඔළුවට හරි පීඩනයක් බවට පත් වෙනවා විභාගෙ වෙද්දී. ඔයා ගොඩක් අනවශ්‍ය වෙහෙසකටපත් වෙලා ඉඳී පුතේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කියන දේ අහන්න. ඊළඟට කන කෑම බීම ගැන පළතුරු එළවලු ප්‍රෝටීන් බහුල ආහාර ගන්න. Tamanට ඇලර්ජික් කෑම වර්ග ගන්න එපා. ඒ වගේම ඔයාට ඉක්මනට මොකක් හරි රෝගී තත්ත්වයකටපත් වෙන වෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ දේවල් ළඟින්වත් යන්න එපා. මොකද විභාගේ දවස් ටික රැක ගන්න. විභාග ඉවර වෙලා ඔයා ඒ වාගේ ජීවිතේ කන බොන දේවල් නිදහසේ කරගන්න. නමුත් තීරණාත්මක තැන්වලදී කෑමට ප්‍රමුඛත්වය දීලා වැඩේ අවුල් කරගන්න එපා. ඊළඟ එක තමයි ව්‍යායාම කරන්න. දිනපතා කෙටි ව්‍යායාම කියන්නේ ඔයා චුට්ටක් ඒකාකාරී වෙනවනේ. සමහරව පුටු උඩේ දැන් පාඩම් කරනවා, සමහරව ඇඳ උඩේ ඉඳන් පාඩම් කරනවා, සමහරව පහට හරි වෙලා වෙන් වෙලා පාඩම් කරනවා. ඉතින් ඔයාගේ ඇඟ ඒ ක්‍රමයටම හුරු වෙන්න ගන්නවා. ඉතින් ඔයා ඒකට තෙරපෙනකොට පීඩනයකුත් වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් රිලැක්ස් කරගන්න. ඔයා පොඩ්ඩක් විනාඩි 5-10ක් බයිසිකලේ පදින්න. එහෙම නැත්නම් උදේට නැගිට්ටාම ඔයා චුට්ටක් නැගිටලා ඉන්න නම් පොඩ්ඩක් ස්ට්‍රෙචින් එක්සර්සයිසස් ටිකක් හරි මොනවා හරි වාගේ එක වෝම් අප් කරන දෙයක් මොකක් හරි කවන්නේ. ඔයා පොඩ්ඩක් විනාඩි 10ක් 15ක් කරන්න. එතකොට ඔයාගේ මනසට එකට හොඳයි. එතකොට ඔයාගේ අර මේ දවස් ටිකේ නිරෝගී ජීවන රටාවක් හදාගන්න ඔයාලට පුළුවන් වෙනවා. හරි. මට තියෙන තුන්වෙනි උපදෙස මේකේ තියෙන්නේ ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරන්න. සමහර දරුවෝ ඉන්නවා පාඩම් කරilla පොතමයි. එනවා දැන් පාඩම් කරilla කියන්නේ මුලින් ඉඳන් එක්ක පාඩම් කරන් ඇවිල්ලා. එහෙම නැත්නම් අන්තිම මොහොතේ මොනවත් බෑ. ඒ නිසා පොතේ පළවෙනි පිටුවේ ඉඳන් අන්තිම පිටුව වෙනකන් පාඩම් කරනවා. ඒක හරියන්නේ නැහැ. මොකද්ද? පේපර් එකකට ගියාම අපිට මේ කාරණා ගොඩක් තියෙනවා මුණ දෙන්න. ඒකෙදි මම මේ කාල කළමනාකරණය කියන එක මාර දෙයක්. මොකද වේලාව කළමනාකරණය කරගත්තේ නැත්නම් ඔයා විභාගයට ගිහිල්ලා වැඩේ කොට දාගන්න බෑ. මොකද විභාගයට සමහරලාට තියෙන්නේ පැය පේපර් එකක්, පැය දෙකේ පේපර් එකක්. මොකක් හරි හේතුවක් හින්දා ඔයාට මේ පැය දෙක නැත්නම් පැය ඇතුලේ වැඩ ටික කරගන්න බැරි වුණොත් ඔයා අවුල්. මම කියන්නේ දුවන කෙනෙක් වුණත් එකපාර දුවන පිට්ටනෙට බහින්නේ නැහැ නිදාගෙන ඉඳලා. එයා පුරුදු වෙනවා අවුරුදු ගානක් නැත්නම් මාස ගානක්. අවම දින ගානක් පුරුදු වෙනවා. එතකොට ඔයා මේ පේපර් වලට ඒ වෙලාව ඇතුළත ලියන්න පුරුදු වෙන්න. පැය දෙකේ පේපර් එක පැය 5ක් විතර ලියලා අද පැය 5ක් වැඩ කරා කියලා තමන්ව රවට්ට ගන්න වැඩ කරන්න එපා. ඒ නිසා තමන් අනිවාර්යයෙන්ම තමන්ට තියෙන වපසරිය ඇතුලේ ටයිම් ෆ්‍රේම් එකට පුරුදු වෙන්න. ඒ වගේ පේපර් 4ක් 5ක් ලියද්දි වට තේරෙනවා පැය දෙකක් ඇතුලේ මෙහෙම වැඩක් තමයි කරන්න තියෙන්නේ කියලා. ඒ නිසා පේපර් කිරීම අනිවාර්යයි. ඊළඟ එක තමයි ඔයා දුර්වලතා අඳුන ගන්න ඕනේ. මොකද උත්තර ලියද්දී උත්තර ලියන ක්‍රම තියෙනවා. ප්‍රශ්නෙන් ප්‍රශ්නට ලියන විදි තියෙනවා. හරි දාන්න කෙනෙකුට ඉලක්කම් දාලා හරියන්නේ නැහැ. කරුණු පහක් ලියන්න කෙනෙකුට කරුණු පහ ලියලා විස්තර කරලා හරියන්නේ නැහැ. විස්තර කරන්න ඕන එකට කරුණු පහ විතරක් ලියලා ඇවිල්ලා හරියන්නේ නැහැ. ප්‍රශ්නෙන් ප්‍රශ්නට ඔයා උත්තර ලියන්න ඕනේ. ඒ නිසා උත්තර ලියන එකේ දුර්වලතා තියෙන්න පුළුවන්. මාකින් ස්කීම් පාවිච්චි කරලා ඔයා ලියන උත්තරේ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ තියෙන්නේ කොහොමද කියලා විෂය කරුණු හරිද කියලා බලන අතරෙම මාකින් ස්කීම් එකේ උත්තර දීලා තියෙන්නේ කොහොමද? ඔයා උත්තර ලියලා තියෙන්නේ කොහොමද කියලා ඒ ටික හදාගන්න. ඒතර උත්තර ලියන එකේ දුර්වලතා ටික ගැටලු ටිකත් ඔයාට හදාගන්න පුළුවන්.
ඊළඟ එක තමයි පිළිතුරු සාකච්ඡා කරන්න. මේකෙදි විශේෂයෙන්ම ඔයා උත්තර සාකච්ඡා කරන්න ඕනේ. මම මේක දාලා තියෙනවා ගුරුවරු එක්ක. ඒ වගේම ඔයාගේ යාළුවෝ එක්ක. ඔයාට දැනුම ගන්න පුළුවන් ඕනම කෙනෙක් එක්ක, ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ඕනම කෙනෙක් එක්ක ඔයා සාකච්ඡා කරන්න ඕනේ. මොකද ඔයාට සාමාන්‍යයෙන් පුද්ගලිකව ඔයා පන්ති කරපු කෙනෙක් නම් කණ්ඩායම් විදියට කරා නම් ඔයාට ගුරුවරයව සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා නම් ඔයා අන්තිම වෙනකන් ඒ දැනුම දැනුම ෂෙයා කරගන්න එක, ඒ වගේම ප්‍රශ්න උත්තර ලියන හැටි අහගන්න එක හරියට කරගන්න. ඒකත් ඉතින් ඔයාට ගොඩක් දේවල් තියෙනවා. මම ඔය විශේෂයෙන් කියන්නේ යාළුවන්ගෙන් යාළුවන්ට සාකච්ඡා කරන එකේ හොඳ නරක දෙකම තියෙනවා. නමුත් හොඳ දේකුත් තියෙනවා. මොකද සමහර දරුවෝ අපි හිතන්නේ නැති එයාලගේ මයින්ඩ් එක හැදලා තියෙනවා උත්තර ලියන ක්‍රම, අමුතු ක්‍රම තියෙනවා. ඉතින් ඔයා ඒගොල්ලොත් එක්ක ඔයාගේ දැනුම ෂෙයා කරගන්න අතරේ ඔයාගේ දෙයක් එයාට දීලා එයාගේ තියෙන ක්‍රමයක් ඔයාට ගන්න පුළුවන්. මේ විභාග කියන දේවල් අපි හිතනවා ආත්මාර්ථකාමී වෙලා කාමරය ඇතුළට වෙලා විතරක් පාඩම් කරලා ගොඩ යන්න පුළුවන් කියලා. එහෙම බෑ. මොකද එක එක්කෙනාට එක එක කලාවන් තියෙනවා. ඒ සමහර කලාවන් සමහර යාළුවන්ට තියෙනවා විභාගය ඇතුළේ ඒ නියමයට පර්ෆෝම් වෙනවා. ගොඩක් එළිය වැඩ කරලා නැහැ. නමුත් කාරණා ටික දන්නවා. ඒක උත්තර ලියන්නේ මෙහෙමයි කියලා අවබෝධයක් තියෙනවා. ඒ ලියන විදිහත් ලස්සනයි. හරියට පොයින්ට් අවුට් කරලා ලියනවා. ඉතින් ඒ ටිකත් ඉගෙන ගන්න. මේ දවස් ටිකේ කාලය කනවනේ මේ යාළුවොත් එක්ක ඒ හරියට හරි යාළුවෝ තෝරගෙන හරි වැඩ ටික කරගන්න. ඒ නිසා වැරදි යාළුවෝ කියලා જાතියක් ලෝකෙ ඉන්නවනේ. මේ විභාගේ වෙලා විභාගේ කරන යාළුවෝ ටිකත් එක්ක එකතු වෙන. කොච්චර කිව්වත් පාඩම් කරන්න ඉන්නෙම නැත්නම් ඉතින් එක සතියකට දෙකකට අඩිය පොඩ්ඩක් පස්සට අරගෙන වැඩ ටික තමන් කරගෙන ඊට පස්සේ නැවත යාළුකම් ටික පවත්ව ගන්න. ඒක ගැටලුවක් නැහැ. මිනිස්සු නැති කරගන්න එපා. මිනිස්සු ඕනේ. නමුත් වැඩ ටිකක් කෙරෙන්න ඕනේ. අන්තිමට මිනිස්සු ඉන්නව වැඩ නැහැ. දවසක මිනිස්සු දාලා ගියාම වැඩෙත් නැහැ, මිනිස්සුත් නැහැ. හොඳට ඔලුවට ගන්න. ඊළඟ මගේ හතරවෙනි කාරණාව තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන නෝට් එකක් හදාගන්න සහ ඒ නෝට් සංශෝධනය කරන්න පුළුවන් විදිහට හදාගන්න එක. සාමාන්‍යයෙන් මොකද අපි හදාගන්න නෝට් එක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයා සමහරලාට දවස් 10කට කලින් හදාගන්න නෝට් එක අන්තිම දවස් 3 දිග වැඩි වෙන්න පුළුවන්. මොකද ඔයාට ගොඩක් කාරණා මනසට යනවා. ඒ නිසා ඔයාට හදාගන්න පුළුවන් මෙතන කාරණා කීපයක් දීලා තියෙනවා. කෙටි සටහන් හදාගන්න තීරි තියෙන විෂයන් වලට තීරි වලට අදාළ ඔයාට පාඩම් කරන්න පුළුවන් කෙටි ක්‍රමයක් හදාගන්න. ඔයා ඒකම නැවත නැවත බලද්දී ඔයාට තේරෙනවා දැන් මේක මෙච්චර ගොඩක් මට ඕනේ නැහැ. මේක කරදරයක්. මම තව ටිකක් කෙටි කරනවා කියලා. ඔයාට ඔළුවට යන්න ඔයාගේ ෂෝට් නෝට් එක පුංචි වෙනවා. එතකොට ඔයාට විභාගයේ අන්තිම මොහොතේදී ඔහොම පොඩි නෝට් එකක් ඇතුලේ ඔයාට ලොකු විෂය කරුණු ගානක් මතක තියාගන්න පුළුවන්. ඒ නිසා කෙටි සටහනක් හදන්න, පාඩම් කරන්න, ඊට පස්සේ ඒක සංශෝධනය කර අවසාන වෙනකම්ම ඔයාගේ ඔළුවට අවශ්‍ය කාරණා ටික දාගන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර විෂයන් වල ගණන්, විද්‍යාව වගේ විෂයන් වල අපිට සමීකරණ හම්බ වෙනවා, සූත්‍ර හම්බ වෙනවා. ඉතින් මේ ටික වෙනම තියාගන්න. මොකද ඇප්ලයි කරන්න තියෙන ගණක් කියුවා මේක තමයි සමීකරණේ, මේක මෙහෙමයි කියලා ඔයාට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඊකට අවශ්‍ය දේවල් ටික වෙනම හදාගන්න. පාඩමේ ෂෝට් නෝට් එකක් හදනවා වගේම පාඩමට ආවේනික වෙච්ච සූත්‍ර සමීකරණ ටිකත් ඔයා හදාගන්න. ඒක ඔයාට විෂයානුබද්ධව හෝ පාඩමෙන් පාඩමට ඒක මාර වැදගත් වෙනවා. ඊළඟ එක තමයි මයින්ඩ් මැප් හදා ගන්නවා වගේ ගොඩක් දරුවෝ දන්නවා. කන්සෙප්ට් මැප් සමහර පාඩම් කරන්න ලේසි වෙන්න මේක කරනවා. ඉතින් ඔයාත් මොකක් හරි විදිහකට ඔයාට ගැලපෙන විදිහකට පාඩම් කරන්න පුළුවන් විදිහට පාඩම් ටික හදා ගන්න. රූප සටහන් වලින් වෙන්න පුළුවන්, වෙන ක්‍රමයකින් වෙන්න පුළුවන්. මට එක දරුවෙක් මතකයි එකපාරක් මට කිව්වා එයා මේක හදාගෙන තියෙන අමුතු ක්‍රමයකට. ඒක අමුතුත් නෑ. ගොඩක් ළමයි කරනවා. එයා කාරණාවක් ලියනවා. ඒ කාරණාවෙන් අර කාරණාවට යනවා. ඒකේ අරකට සම්බන්ධයි. ඒක සම්බන්ධ වුණාම ඒකෙන් මේ කාරණා ටිකක් මතක් කරගන්න පුළුවන්. ඒ විදිහට අර කියන්නේ එක තැනක නෙමෙයි, ඒකත් සිතියම තමයි මේ පාර දිගටම ගිහිල්ලා ඔතෙන් ආවම මේ වෙනකම්ම මතක් කරගන්න පුළුවන් වගේ එකක්. එතකොට ඒකත් මැප් එකක් නේ. එතකොට පාරක් හොයාගෙන යනවා වගේ. එතකොට ඔයා ඒ වගේ Tamanට ගැලීමක් ඇති වෙන සිතියමක් වගේ හදාගන්න. එතකොට ඔයාට මේ අර ඔළුවට දාගන්න පුළුවන් ක්‍රමේ වැඩි. එක දිගට තියරි කියවන් යනවට වඩා පොත් ගොඩාක් කියවගෙන යනවට වඩා ඒක මම හිතන්නේ ගොඩක් දුරට ඔයාට ප්‍රායෝගික වේවි. ඉතින් මම කියනවා නිරන්තර සංශෝධනය කියන එක ඔයාට මම කිය හදාගත්ත දේ ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරන්න පුළුවන් විදිහට ඔයා ඒ වැඩ ටික හදාගන්න. ඊළඟ එක තමයි මම ඔයාලට කතා කරන අවසාන කාරණාව, මොනම පාඩම් කරත් මොන විදිහට වැඩ කරත් ඔයාට මූලික වශයෙන් මනස සුවපත් වෙන්න ඕනේ. මේ ඔළුව පීඩනයටපත් වුණොත්, මේ ඔළුව ප්‍රෙෂර් එකේ තිබ්බොත් ඔයාට කිසි දෙයක් කරන්න බැරි වෙනවා. මොකද අපි පාඩම් කරද්දී අපිට විවේකයක් ඕනේ. මොකක් හරි පොඩි විනෝදාංශයක්, සින්දුවක් අහන්න හරි මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. පොතක් කියව ගන්න නැත්නම් මොකක් හරි දිහා බලාගෙන ඉන්න. ඔයාට අර එකම වැඩේ දිගටම කරද්දී බෝරින්නේ. එතකොට මේකෙන් මිදෙන්න ඔයාට අවශ්‍ය මේ පසුබිම හදාගන්න කියලාත් මම ගොඩක් ගෞරවයෙන් ආදරෙන් ඉල්ලනවා පුතේ. නැත්නම් ඔයාට ඒක මනසට කරදරයක් වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඕනම දෙයක් වැඩ කරගෙන ඉන්න අතර පොඩ්ඩක් ඔන්න ලොකු හුස්මක් අරන් පල්ලෙහා දාලා මේ වගේ ඕනම විදිහකින් ඔයා රිලැක්ස් වෙන්න.
මොකක් හරි රිලැක්ස් වීම මනස හොඳින් තියෙන්න ඕනේ මොනවද ඒ කරන්නත් නැත්නම් එක දිගට පුරවගෙන යනවා අන්තිමට මුල මතකත් නැහැ මැද මතකත් නැහැ අන්තිම ටික මතකත් නැහැ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ඊළඟට තමයි ධනාත්මක ආකල්ප කියන එක මම අරගෙන තියෙනවා සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ අභියෝග සාර්ථක කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට ඔයාගේ අභියෝග සාර්ථක කරගන්න බැරි වුණොත් කොතනකදී හරි ඔයාට ඔයා ෆේල් මානසිකත්වයක් වට හැදෙනවා නෑ මම විශ්වාස කරදී ඔයාට පුළුවන් මේක දිනන්න. ඔයාට පුළුවන් මේක කරන්න. ඒ තැනට ඔයා එන්න ඕනේ. දැන් ඔයා පාඩම් කරපු ටික ගැන ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. ලෝකේ concept එකක් තියෙනවනේ අර වතුර වීදුරුවක් අරගෙන භාගයක් පුරවලා ඒක දිහා බලාගෙන යමක් කියන්නේ මොකද්ද හිතෙන්නේ කියලා අහපුවාම කොටසක් ඉන්නවා ලෝකේ සාමාන්‍යයෙන් භාගයක් පිරුණාම ඒක පිරිලයි කියලා දකින්න. තව කොටසක් ඉන්නවා භාගයක් පිරලා තිබ්බත් ඉතුරු භාගෙ පිරලා නැහැ කියලා හිතන. ඉතින් මේ කාරණා දෙකම ඒ පුද්ගලයන්ගේ චින්තන රටාව එහෙම නැත්නම් එයාලා හිතන රටාව තේරුම් කරනවා මම කියන එක තේරෙනවනේ එතකොට ඔයා විශේෂයෙන්ම ඒ හිතන රටාව ඔයාගේ පොසිටිව් ටික දකින්න ඕනේ ඔයා පාඩම් කරලා තියෙන යම් ප්‍රමාණයක් ඒක මට පුළුවන් ඒක පුළුවන් වෙනකම් වැඩ කරන්න එතකොට මට අර ටික බැරි වුණාට මම මේකෙන් ගේම් එකක් ගහනවා සමහර ප්‍රශ්න තියෙනවා රචනා ප්‍රශ්න වල තෝරගන්න තියෙනවා ප්‍රශ්න 6න් 4ක් ලියන්න තියෙනවා දැන් අර බැරි වෙච්ච පාඩම් දෙක ප්‍රයොරිටි එක දෙන්න. ඒ කියන්නේ මේ පාඩ ඒව ගැන වරි වෙන්න එපා. නමුත් ඔයාලට පුළුවන් හතරක් තියෙනවනේ පාඩම් හතරක්. ඒ හතරට මම උත්තර ලියනවා කියන කොන්ෆිඩන්ට් එකේ ඉන්න. තමන් විශ්වාස කරන්න. ධනාත්මකව තමන් ගැන හිතන්න. තමන්ට බැරි වෙන්නේ මේ ගේම් එක මම ගහනවා කියන තැන ඔයාගේ මනස ඔයා හදා ගන්න ඕනේ. ඊළඟට තමයි ඔයාට මොකක් හරි තැනකදී ප්‍රෙෂර් එකක් ආවොත් ඔළුවට වැඩ කරගෙන යද්දි මාර මහන්සි මාර ඇති ඔළුව කඩාගෙන වැටලා නම් ඔයා වෛද්‍යවරයෙක්ගෙන් අම්මගෙන් තාත්තගෙන් යාළුවෙක්ගෙන් කාගෙන් හරි කමන්නේ ඔයා උත්තරයක් හොයාගන්න මනස ශක්තිමත් කරගන්න තමන්ගේ ප්‍රශ්නේ කියන්න ලෝකේ නැති ප්‍රශ්න ඔළුවේ දාගන්න එපා තමන් කතා කරලා තමන් පීඩනේ නිදහස් කරගෙන මේ දවස් ටික මූණ දෙන්න මෙච්චර කියන්නේ අවුරුදු 11ක මහන්සිය මුදා හරින තැන බලාපොරොත්තු ඊළඟට යන තැන ඊළඟ උසස් පෙළින් පස්සේ තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන මේ හැම දෙයකටම බලපාන එක අවස්ථාවක් තමයි මේ සාමාන්‍ය වෙල. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න අවසානයේ පසුතැවෙන්න කාරණා තියාගන්න එපා. ඉතින් මෙතනදී මම තව පොඩි කාරණා කීපයක් මතක් කරන්න හිතුවා විභාග දවසට ලං වෙද්දී විභාග දවස්වලට කලින් සියලුම කලින් දවසේ තමන්ට අවශ්‍ය පෑන් පැන්සල් ටික පොත්පත් ටික මොනවා හරි තමන්ට මේ විෂයානුබද්ධව දේවල් අවශ්‍ය නම් විභාගයට මොහොතකට කලින් හරි බලා ගන්න ඕන මේ ටික හැත්ති කරගන්න පෑන් පැන්සල් ටික අනිවාර්යෙන් පෑන් දෙක තුනක් කරගෙන යන්න ඔයා වෙන කොහේ හරි ඉස්කෝල එක නම් ඉන්නේ ඉස්කෝල සෙන්ටර් එක වෙන තැනක නම් තියෙන්නේ සමහර පාසල් තියෙනවා එහෙම විභාග මධ්‍යස්ථානයක් නොවන ඉතින් විභාග මධ්‍යස්ථානයක් නොවන තැනක ඉඳන් විභාග මධ්‍යස්ථානයකට යන්න තියෙන වෙන පාසලකට නම් ඒ පාර යන්න දින හොඳම පාර මොකද්ද අඩුතරමින් පාලම කැඩිලාද අවබෝධයක් තියාගන්න එහෙම තියාගෙන තමන්ගේ විභාගයට යන්න ඊළඟට විභාග ශාලාවට ගියාට පස්සේ ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා පුළුවන් බැරි ටික වෙන් කරගෙන පුළුවන් ටිකට ඉස්සෙල්ලා උත්තර ලියලා බැරි ටික අන්තිමට ලියන්න. ඕක තමයි පේපර් එක ලියනකොට මේ පැය දෙකේ කරන්න තියෙන හොඳම වැඩේ. ඊළඟට තමයි වාගේ අයත්තර කලින් කිව්ව දේම තමයි වාගේ හැකියාවන් ගැන විශ්වාස කරන්න. පාඩම් කරගෙන ආපු ටිකෙන් ගේම් එකක් ගහන්න. නැතුව බැරි ටික බැරි ප්‍රශ්නයක් අල්ලන් වහලේ උළු ගයින්න එපා. පාර දිහා ඈත යන මිනිස්සු දිහා බලන් ඉන්න එපා. ගෙවෙන තප්පරේ වාගේ උත්තර ලියන තප්පරේ බව මතක තියාගන්න. ඉතින් ඒ අතරේ ඔයාලට තව ගැටලු තියෙනවා නම් මොන හරි සාමාන්‍ය පෙළ විභාග ගැන අහන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඕනම දෙයකට මම උත්තර දෙනවා. ඊළඟට තමයි විශේෂ දේ තමයි ඔයාගේ අවසාන සිතුවිල්ල මොකද්ද වෙන්න ඕනේ. විභාගය කියන්නේ ඔයාගේ දැනුම මන බැලීමක් විතරක් නෙමෙයි ඔයාගේ කැපවීම සාධිෂ්ඨානය විදහා දැක්වීම. ඒ කියන්නේ කලින් කිව්ව උපදේශ ටික හරියට අහන්න හරියට වැඩ කරන්න. සාර්ථකත්වය ළඟා කරගන්නකම් වැඩ කරන්න. ඔයාට පුළුවන් විභාග ලියන්න ඔයාට සුබ පතනවා මේක දිනන්න ඕන ගේම් එකක්. දෙමෝපියන්ගේ බලාපොරොත්තු දෙමෝපියන්ට වඩා එහාට ගිහපුවාගේ ජීවිත ගමන ඉතින් දිනන්න ආරාධනා කරන ඕන දෙයක් අපිත් එක්ක කතා කරන්න පල්ලෙන් කමෙන්ට් කරන්න. තව ඔයාගේ යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න ගෲප් වල ප්‍රශ්නයක් හිරවීමක් තියෙන ළමයට මේක උත්තරයක් හරි වෙයි පොඩි. එහෙනම් ආගේ වැඩ ටිකට සුබ පතනවා. සුබ දවසක්.